මේ ළඟදි දවසක ඇඳුමක් මහා ඉන්නකොට මගදී මගේ සුදු පාට පෝටබල් මැෂින් එක E200 එක කැඩුනා. කරන්ට් එක එන්නේ නැතුව ගියා. මෙන්න මෙයා මගේ පීඩට හිටියේ. මෙයාලත් තින් මෝටරයක් නැතුව මහ ගන්න අමාරුයිනේ. මං දුවලා ගිහින් මෙන්න මේ මෝටරේ ගෙන ආවා. අපි බලමුකෝ මම මේක කොහොමද හයි කරගත්තේ කියලා. මේක මට උනේ රුපියල් 2800කට ගත්තේ 3000 2600 අතර වගේ ගානකට ගන්න පුළුවන්. ඉන්ටෙක්ස් කියලා තියෙන ෂොප් එකකින් ගත්තේ මාර්ගම. ඒකත් එක්ක ආවා මෙන්න මේ මැනුවල් එකයි යූස් මැනුවල් එකත් එක්ක තිබුණා පොඩි කැලිබැලි වගේක්. මෙතන තියෙනවා පැඩල් එක. මේකෙන් තමයි පාගනකොට මැෂින් එක වැඩ කරන්නේ. ඔයගොල්ලන් දන්නවා ඇතිනේ. දන්නේ නැති අයට බලාගන්නයි මම මේක දාන්න හිතුවේ. මේක තමයි මෝටරේ. මෙන්න මේ චූටි කොටස තමයි ඒක ඇතුලේ තමයි ගැජමැටික් ටික තියෙන්නේ. මෙන්න මේ කොටසට කරන්ට් එක දෙන්න ඕනේ. දීලා ඒකෙන් තමයි මෙතනදී මෙන්න මේ පොඩි ඇනෙන් තමයි අර මෝටරේ මැෂින් එකට සම්බන්ධ කරගන්නේ. මේ කැලි තියෙන්නේ පස්සේ මෝටරේ ගෙවෙන කොටස් වලට ආය දාන්න. මේ මැනුවල් එකේ කියලා තිබ්බ විදියට මං ඉතින් මේක හයි කරගත්තා. මේකේ ලයිට් එකක් හයි කරගන්නවා නම් එහෙමත් කොහොමද කියලා ඔක්කොම විස්තරත් දීලා තිබ්බා. මුලින්ම මෙන්න මේ අර පටි වගේ කොටස අරගෙන මේක තමයි වීල් එකේ යන්න දුවන පටිය. මේක මේ ලොකු වීල් එකටයි මෝටරේ එන පොඩි වීල් එකටයි සම්බන්ධ කරගන්නවා. ඔයාලට කියන්න ඕනේ මම මේක මේ පොඩ්ඩක් මැටම් පහුර කියලා YouTube channel එකක් තියෙන්නේ. අන්න ඒකෙන් පොඩ්ඩක් බලාගත්තා ඉස්සෙල්ලා කොහොමද මේක කරන්නේ කියලා. අනියම කරන හින්දා. මෙන්න මේ විදිහට මේක මෙන්න මෙහෙම හයි කරගත්තා. ඒකට එයාලා කියනවා අර ගොඩාක් තද වෙන්නෙත් නැතුව ගොඩක් බුරුල් වෙන්නෙත් නැතුව සාමාන්‍ය කැරකෙන ගානට මේක ඇඩ්ජස්ට් කරලා ඊට පස්සේ අනේ දාලා අනේ හිර කරගන්න ඕනේ කියලා. ඒකෙන් බලාගෙන තමයි ඇත්තටම මම මේක කරගත්තේ. මෙහෙම මේක සම්බන්ධ කරලා ඊට පස්සේ නියනකින් මෙන්න මෙහෙම බලන්න ඕනේ පොඩ්ඩක් කරකවලා කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් අද කරලා බුරුල් කරලා හදා ගන්න ඕනේ. මේ තියෙන විදිහට තමයි කැරකෙන්නේ. ඔය විදිහට කැරකෙන හැටි එහෙම බලලා ඒක තද වැඩිද කියලා බලලා ඉතින්දි පොඩ්ඩක් මං ආයෙ බුරුල් කරා මේක තද වැඩි නිසා. ඔය වගේ චුට්ටක් ඇඩ්ජස්ට් කරලා හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කරන්ට් එකට සම්බන්ධ කරන මේ පොඩි කෑල්ල මෙහෙම හයි කරනකොට ඔතන පැත්ත වැඩිලා ඉන්නේ. දැන් හරි. ඔන්න ඔය විදිහට සවි කරනකොට යාලා කියනවා මේක බුරුල්ලට නම් ගහගන්න එපා කියලා. මොකද ඕක පිච්චුනොත් ඔය කොටස දාන්න නෑලු. ආයෙත් මෝටරේම සල්ලි දීලා ගන්න වෙනවා කියලා. ඒක මතක තියාගන්න. මහද්දී ඒක බුරුල් වෙනවද කියලා ඔයාලා බලන්න. බුරුල් වෙලා තිබුණොත් ෂෝට් වෙලා එතන පිච්චෙනවා. අපි හයි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක දැන් මම කරන්ට් එකට කනෙක්ට් කරලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනවා දැන් අතේ.
කකුලෙන් පාගන්න කලින්. ඔය දැක්කනේ දැන් වැඩ කරනවා. දැන් හරි. දැන් මේක සාමාන්‍ය විදියට වැඩ කරගන්න පුළුවන්. මේ මැෂින් එකේ විශේෂත්වය තියෙන්නේ මේ මැෂින් වල මේ පෝටබල් මැෂින් වල වගේ නෙමෙයි හොඳට රෙදි ලොකු මහත රෙදි උනත් නැහෙනවා. ඔය තියෙන්නේ. මම ටෙස්ට් කරලා බැලුවා පොඩක් රෙදක් තියලා. ඔන්න ඔය විදියට තමයි මගේ හදිස්සි ප්‍රශ්නේ විසඳුනේ. මගේ මැෂින් එක හදා ගන්න කලින්.